දැන් මේ දවස් ගානකට දේශබන්දු අත්අඩංගුවට ගත්තේ නැති ඇයි කියලා අභියෝග කරන කට්ටිය දේශබන්දු රෙද්දස්සේ තියාගෙන අමතිකම් කළා. අද නීතිඥයින්ටත් නඩුකාරයින්ටත් සොලිසිටර් ජෙනරාල්ටත් කටක් කරලා කෙලින් කියන්න පුළුවන්. ගරු සභාපතිතුමනි රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ දේශබන්දු මේ තගෙක් කියලා කිව්වනම් ඉන්න හම් වෙනවද? මේ පාර්ලිමේන්තුව ඇතුලේ චණ්ඩි වගේ සද්ද දාන්නේ මාධ්‍ය වලට පේන්නේ මොකද මේ? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. පහුගිය පාර්ලිමේන්තුව වල අපි දන්නවා චමල් රාජපක්ෂ මෙතන හිටියා. ඒ පැත්ත හැරෙනකොට චූ යනවා මේ කට්ටියට. ඇත්ත කතාව ඒක. කතානායකතුමා උතර ඉන්නකොට බැසිල් මෙතන ඉඳගෙන නැගිට්ටත් ඇති. කට්ටිය වාඩි වෙනවා. පාර්ලිමේන්තුවේ චේම්බර් එකේ නෙමෙයි එළියට යනකොට ඇසිකිලියට ගියත් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පස්ස පැත්තෙන් ඔක්කොම. කැන්ටින් එකට යනකොටත් එහෙමයි. නාමල් බේවි පිරිවරාගෙන යන්නේ. මෙහෙම හිටපු කට්ටිය අද කොන්ද කෙලින් තියාගෙන විපක්ෂින් යන කතා කරන්නේ ඇයි? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. සිංගප්පූරුවට බල්ලෝ ගේන්න ප්ලේන් යවපු කට්ටිය ආරක්ෂා කරපු කට්ටිය කොහොමද දැන් කතා කරන වේගෙ? සද්දේ. ගරු සභාපතිතුමනි අපිට සාක්ෂි හැටියට කියන්න පුළුවන් අද අපේ රටේ ආර්ථිකමය වටිනාකමක් තියෙන ඉඩම් තියෙනවා නම් ඉතුරු වෙලා තියෙන වෙන මොකක් අතින්ද නෙමෙයි. මේගොල්ලෝ දෙපැත්තට බෙදිලා මංකොල්ල කන්න ගිහිල්ලා දෙකොල්ල කුලල් කාගෙන ඉතුරු වෙච්ච ඒවා. දී ගන්න බැරි වෙච්ච ඒවා. දෙකොල්ල කුලල් කාගෙන. දැන් පොල්හේන මට මන් දන්නවා මාත්‍ර පොල්හේනේ මඩිය තියෙන ඉඩමක් රජයේ ඉඩමක්. ඒ රජයේ ඉඩම ඉතුරු වෙලා තියෙන්නේ මූදයිනෙම දෙකොල්ල පොරකාල ඉතුරු වෙලා. නාමල් රාජපක්ෂේ කට්ටිය පොරකනකොට ඩලස්ගේ කට්ටිය විරුද්ධයි. ඩලස්ගේ කට්ටිය පොරකනකොට ලක්ෂ්මන් යාපගේ කට්ටිය විරුද්ධයි. කාටවත් අන්තිමේදී බෙදා ගන්න බැරි වුණා. රටේ ඉඩම් ඉතුරු වුණා නම් ඉතුරු වෙලා තියෙන්නේ මේගොල්ලෝ පොර කාලා ඉතුරු වෙච්ච ඒවා. අර මහින්ද ජයසිංහ නියෝජ්‍ය මහතුමා අද උදේ සභාගත කළා ලැයිස්තුවක්. ඇත්තටම මම කියන මේගොල්ලොන්ගේ මේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් පෙන්වන්න රටට එලිදරව් කරන්න. දැන් සුදු වැදගෙන මේ හොරු ටික කෑ ගහන හැටි එලිදරව් කරන්න. ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා හැටියට හරියට මේ පගාව ගත්ත නොගත්ත කට්ටිය කවුද කියලා පේන්න ජනාධිපති කොමිසමක් තියන්න ඕන කරු සභාපතිතුමනි. විවෘත ජනාධිපති කොමිසමක් ස්වාධීනව පිහිටවන්න කියලා මම කරු ජනාධිපතිතුමාට ඉල්ලා හිටිනවා. පහුගිය ආණ්ඩු කාලේ දිවුරුම් පෙස්සන් දෙන්න ලෑස්ති ආයෝජකයෝ ඉන්නවා ඒගොල්ලොන්ගෙන් පගාව ගත්ත හැටි. පගාව අරගත්ත කොච්චරද කියලා මේගොල්ලෝ විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවේ කාලේ අමතිකම් කරගෙන මේ පිල් මාරු කරන හුඟක් දෙනෙක් ඉන්නේ පගාව මරුවෝ. ආයෝජකයෝ ආවෙ නැතුව දාලා ගියේ එහෙමයි. සමහරුන්ට ෆීසිබිලිටි රිපෝට් එකක් ඉදිරිපත් කරන්න හම්බෙන්නේ නැහැ. ඊට කලින් ඉල්ලනවා ඩොලර් මිලියන ගණන්. එහෙම තමයි තිබුණේ. ඒගොල්ලෝ අදත් බයයි ඒවා විවෘතව කතා කරන්න. ඒ තරමට මේගොල්ලෝගේ හස්යන් තිබුණා. දැන් මේ දවස් ගානකට දේශබන්දු අත්අඩංගුවට ගත්තේ නැති ඇයි කියලා අභියෝග කරන කට්ටිය දේශබන්දු රෙද්දස්සේ තියාගෙන අමතිකම් කළා. ආණ්ඩු තියාගෙන හිටියා. මිනිස්සු මර්ධනය කළා. අද නීතිඥයින්ටත් නඩුකාරයින්ටත් සොලිසිටර් ජෙනරාල්ටත් කටක් කරලා කෙලින් කියන්න පුළුවන්. රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ ඔහොම කිව්වනම් මොකද වෙන්නේ? ගරු සභාපතිතුමනි රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ දේශබන්දු මේ තගෙක් කියලා කිව්වනම් ඉන්න හම් වෙනවද? ඒ කියන්න කට කෙලින් කරලා අද නිලධාරීන්ට කතා කරන්න බලය දීලා තියෙන්නේ කවුද? මේ තුනෙන් දෙකේ ආණ්ඩුව. තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුව තමයි අද මෙහෙම කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුව ඇතුලේ චණ්ඩි වගේ සද්ද දාන්නේ මාධ්‍ය වලට පේන්නේ මොකද මේ? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. ගරු කතානායකතුමාගේ තියෙන නිහතමානීකම නිසා. පහුගිය පාර්ලිමේන්තුව වල අපි දන්නවා චමල් රාජපක්ෂ මෙතන හිටියා. ඒ පැත්ත හැරෙනකොට චූ යනවා මේ කට්ටියට. ඇත්ත කතාව ඒක. ඒ පැත්ත හැරලා බලනකොට මේගොල්ලෝ බයයි. ආයි කතා කරන්න දෙයක් නැහැ. කතානායකතුමා උතර ඉන්නකොට බැසිල් මෙතන ඉඳගෙන නැගිට්ටත් ඇති. කට්ටිය වාඩි වෙනවා. පාර්ලිමේන්තුවේ චේම්බර් එකේ නෙමෙයි එළියට යනකොට වැසිකිළියට ගියත් යන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පස්ස පැත්තෙන් ඔක්කොම. කැන්ටින් එකට යනකොටත් එහෙමයි. නාමල් බේවි පිරිවරාගෙන යන්නේ. මෙහෙම හිටපු කට්ටිය අද කොන්ද කෙලින් තියාගෙන විපක්ෂින් යන කතා කරන්නේ ඇයි? ඔබතුමාලගේ තියෙන නිහතමානීකම නිසා. ස්ථාවර නියෝග උල්ලංඝනය කරලා පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කරලා පැය ගණන් කතා කරනවා. මේ 159ක් නිහතමානීව වලාවි ඉන්නේ ඇයි? මොකද මේ? කල්පනා කරන්න. අපි මේ රටේ ජනතාවට දුන්නු ජනවර්ම ආරක්ෂා කරන්න. දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න. මේ විවාදය දැන් මේ මාසයකට ආසන්න කාලයක් මේ විවාදය තිබුණා. ඒක ඇමතිවරයෙකුට නියෝජ්‍ය ඇමතිවරයෙකුට රුපියලක් වංචා කළා කරා කියලා හොරගම් කළා කියලා ඇඟිල්ල දික් කරාද? වෙනදා අයවැය විවාදයක් තිබ්බනම් එහෙම මෙතන රෙදි ගැලවිලා ඉවරයි. අපි ප්‍රශ්න කරලා තියෙන නැත්ද? අපි කතා කරලා තියෙන නැත්ද? හැබැයි අපි කිසිම දෙයක් ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර් නැතුව කතා කරලා නැහැ. දත්ත තොරතුරු නැතුව කතා කරලා නැහැ සභාපතිතුමනි. මේවා අමු අවලාද ගහන්නේ මේ. දැන් මෙතන මේ ඇඟීම් කරන්න හදනවා. ඒගොල්ලෝගේ කාලේ බලපත්‍ර දුන්නා වගේම අපිත් එහෙම තමයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඒගොල්ලෝ දාගත්තේ ඥාති. කපිල චන්ද්‍රසේන හිටියේ
ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඥාති නිශාන්ත වික්‍රමසිංහ හිටියේ ශිරන්තිගෙන් ඥාති මස්සිනා බල්ලා ගේන්න ඇව්වා ප්ලේන් එකක් සිංගප්පූරුවට බල්ලෝ ගේන්න ප්ලේන් යවපු කට්ටිය ආරක්ෂා කරපු කට්ටිය කොහොමද දැන් කතා කරන වේගෙ සද්දි සරත් ජනේගොඩ කියන්නේ ස්වේච්ඡාවෙන් පඩි ගන්න නැතුව අපිත් එක්ක වැඩ කරනවා මේගොල්ලන්ට මේ තියෙන ඉරිසියාව මොකද්ද කියන්නන්නවද මේ තියෙන කුහකකම මොකද්ද මේගොල්ලෝ විකුණන් කන්න හදාපු රාජ්‍ය ව්‍යාපාර රාජ්‍ය ආයතන අපි විකුණන්නේ නැති එක දැන් මේගොල්ලෝ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක මේගොල්ලෝ ධන ගහගෙන ගියපු IMF එක ඉස්සරහා අපි කොන්ද කෙලින් තියාගෙන රටක් හැටියට කතා කරලා ණය ගන්න එක මේගොල්ලෝ තියෙන ප්‍රශ්නේ. ඇයි මේගොල්ලෝ කකුල් ලෙව කෑවා. ඒගොල්ලෝ ඉල්ලන්න කලින් දුන්නා. දැන් ඒගොල්ලෝ අපිට කියනවා ඇයි ඕගොල්ලෝ එහෙම කරන්නේ නැත්තේ? ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි ප්‍රශ්නේ. කල්පනා කරලා බලන්න. මේගොල්ලෝට ඕන මොකද්ද? මේගොල්ලෝන්ට ඕන මේගොල්ලෝ කරපු විදියට අපිත් කරන්න. හැමතිස්සෙම මේ කියන්නේ ඒකයි. මේගොල්ලන්ට කුහක්කමක් තියෙන විශාල ඉරිසියාවක් තියෙනවා. මේ ගම් වලින් ඇවිල්ලා නිදහස් අධ්‍යාපන ඉගෙනගෙන විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා මේ රටේ ජාතික සම්පත් වලට ආදරය කරන මිනිස්සු ටිකක් මේ පැත්තේ වාඩි වෙච්ච එක ඉරිසියාව මේගොල්ලෝ තියෙන්නේ. මේ මුළු විවාද කාලෙම පිපුරුවේ මොකද්ද විපක්ෂයෙන්? ඒගොල්ලෝගේ පන්තියේ බල දේශපාලනයේ බිඳවට්ටපු ගමේ මිනිස්සුන්ගේ බලය. මෙච්චරයි. දැන් මේ විබද්දගත මුදල් සම්බන්ධයෙන් කියන අපි මිලියන 2250ක් වෙන් කළා තියෙනවා. ගරු සභාපතිතුමනි අපි මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් විපක්ෂ කාඩුවක්වත් දෙන්න නැහැ කියලා නෑ. මගේ සාක්ෂිය මාතර විමද්දගත ප්‍රතිපාදනවලදී මම මුලින්ම කිව්වේ මට ඉන්න එක മന്ത്രിවරයා විපක්ෂ චතුර ගලප්පති මන්ත්‍රීතුමා. හෘද සාක්ෂියක් තිබුණා එතුමා ඇවිල්ලා මෙතන කියයි. මම කිව්වා චතුරට යෝජනා දෙන්න ඔක්කොම අපි එකතු වෙලා වැඩ කරමු කියලා. මේ සම්බන්ධීකරණ සභාපතිවරු හැමෝම විපක්ෂ හැම മന്ത്രിවරුන්ටම කියන යෝජනා දෙන්න කියලා. දයාසිරි ජයසේකර දැන් කියන්න දෙන්නක යෝජනා ටික. ක්‍රියාත්මක කරන්න නැති බාන්න. පගාවට ගහන්න බෑ හැබැයි. හොරකම් ගන්න බෑ ඒවා. අපි නිලධාරීන් දඟිලි ගහන්න යන්නේ නැහැ. අපි කියන්නේ නෑ අරක කරන්න එපා මේක කරන්න අර മന്ത്രിගේ කපන්න මේක එහෙම නෑ අපේ. මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය ගරු සභාපතිතුමනි. මේක කියන්න ඕන නිලධාරීන්ටත් නිසි ගෞරවය සහිතව. සාමූහිකත්වයේ. වෙනදා දිස්ත්‍රික් ඇමතිවරු 3 දෙනෙක් හිටියා නම් දිස්ත්‍රික් ලේකම් 3 දෙනා කියපු විදිහට කතා කරන්න ඕන. 3 දෙනාට ඕන විදිහට වැඩ ගන්න ඕන. අද දිස්ත්‍රික් ලේකම්වරුන්ට නිදහස තියෙන අපි කණ්ඩායමක් හැටියට වැඩ කරන නිසා ඇඟිලි ගහන්නේ අපි කාටවත්. අපි කිසි කෙනෙකුට බාධා කරලා නැහැ. දෙන්න බාන විනාඩිය මොකද කියන්න බෑ. Honorable Jayasekara, you can have 1 minute. තරහ ගන්න එපා අපිට විමද්දගත සම්බන්ධව තාම ලිපි ඇවිල්ලා නැහැ. විමද්දගත සම්බන්ධීකරණ කමිටුව ලිපි එවුවා නම් අපි අපේ යෝජනා ටික එවනවා. හැබැයි දැන් එවලා තියෙන චක්ලේඛන අනුව තියෙන්නේ සම්වර්ධන නෑ අපිට ඉතින් අපිට ලිපියක් එවන්න බෑ. අපිට සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යාංශයෙන් ලිපියක් එවනවා. ඉතින් ඒ ලිපිය තාම එවලා නැහැ. අපිට තියෙන්නේ සම්වර්ධන කමිටුවෙන් යෝජනා ඉදිරිපත් කරන්න කියලා. හැබැයි අපිට එහෙම නෙමෙයි ඔබතුමාට මතකනේ ඔබතුමා ඉන්න කාලේ විපක්ෂයේ ඔබතුමාට ලිපියක් එවනවා මුදල් අමාත්‍යාංශයෙන් මෙන්න මේ කරුණු මත ඔබගේ යෝජනා එවන්න කියලා. ඒ ටික අපි යවනවා දිස්ත්‍රික් ලේකම්. දිස්ත්‍රික් ලේකම්ට යවනවා දිස්ත්‍රික් ලේකම් කියනවා මුදල් අමාත්‍යාංශයෙන්. දැන් එහෙම එකක් නැහැ. මම කියන්නේ අන්න ඒකයි. සම්බන්ධීකරණ කමිටුවෙන් හරි අපිට ලිපියක් කියන්න. බොහොම ස්තුතියි. නැත්නම් දිස්ත්‍රික් ලේකම් කියන්නේ. හරි. Okay. ගරු සභාපතිතුමා ඉස්සර ඔහොම තමයි කරේ. මන්ත්‍රීවරුන්ට වෙනම ලක්ෂ 100 50 වෙන් කළා ලියුම් එවනවා. මන්ත්‍රීවරයා ඊට පස්සේ මීටර් 50ට 100ට යෝජනා දානවා. අතර පහුගිය අවුරුදු 5 මමත් පාර්ලිමේන්තුවේ හිටියේ නෑනේ. අතර මමත් හිතුවේ ඒ සම්ප්‍රදාය තමයි දැන් තියෙන්නේ කියලා. නමුත් පහුගිය ආණ්ඩු කාලෙම අපි නෙමෙයි. පහුගිය ආණ්ඩු කාලෙම දිස්ත්‍රික් විමද්දගත වැඩපිළිවෙල ඒ වෙනුවට යෝජනා එක මධ්‍යස්ථානයක් හැටියට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට අරගෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරන වැඩපිළිවෙල හදාගෙන තියෙනවා. හරිද? එතකොට වෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ මේගොල්ලෝ ඉන්න කාලේ ආණ්ඩුවට විතරයි බෙදාගත්තේ. ඒක තමයි. හරි. ඔයා ඉතින් කොයි පැත්තේ හිටියද කියලා හොයාගන්න බෑනේ. හිටපු ගමන් මේ පැත්තේ මේ පැත්තේ අර පැත්තේ විපක්ෂයේ ආණ්ඩු පැත්තේ මැද හැමතැනම ඉන්නේ. හරිද? මම කියන්නේ පොදු කතාව. හරිද? එපා. මගේ වෙලාව ගන්න එපා. මේ දයාසිරි ඔයා දවසම කනවනේ මේක. මම කියන්නේ ඒක නෙමෙයි. ගරු සභාපතිතුමනි එදා තිබිච්ච සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙනවා. ඒක හොඳයි. දැන් ඒකින්ද മന്ത്രിවරු ඔක්කොම එකට අරගන්නේ. මගේ නම් වෙලාව දෙන්නේ නැහැ. මේක හරියන්නේ නැහැ මේ මගුල. Honorable Jayasekara is not permitting you make after he finishes you may speak. After he finishes you may speak. ගරු සභාපතිතුමනි මගේ වෙලාව දෙන්නේ නැහැ. ආදර්ශයක් දෙන්න එපා මේ වගේ. වැරදි ආදර්ශයක් දෙන්න එපා. After he finishes after the honorable minister finishes මම දෙන්න කැමති නැහැ.
ගරු සභාපතිතුමනි මම දෙන්න කැමති නැහැ. ඔබතුමා තීරණය ගන්න මම දෙන්න කැමති නැහැ. ඔබතුමා මේ ගෞරවය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ මේක කොලම්බඩුවක් කන්න දෙන්න එපා. Honorable member Dasasekara, when the opposition is allocated, you can have time there. දෙන්න එපා. මම ඉල්ලීමක් කරනවා. Humble request, Deputy Minister. No. Settle down. Please settle down. Now you will have your time. The opposition will have the time. Honorable Dasasekara, the opposition will have the time. You can make use of that time. Order, please. 91 කියන්න රීති ප්‍රශ්න මත හෝ කතා කරන ලබන මන්ත්‍රීව විසින් මැදිහත් වෙන අවසර දෙනු ලැබුවොත් මිස කිසිම මන්ත්‍රීවරට කවදා කරනු නොලැබිය යුතුය. ඒ කියන්නේ ඔබතුමාට පුළුවන් කියලා කියන්නේ ඒ සම්බන්ධව ඉඩක් දෙන්න. ඉතින් ඒක දෙන්න. ඒක දෙන්න ඉතින්. Honorable Dasasekara, you haven't raised a point of order. Let me continue the speech, sir. Let the Honorable Minister finish his speech. You can take your time from the opposition when you're allowed. Please, now the next speaker will be from the opposition. You can take your time from that honorable member. Thank you. මම ඉතාම ගරු කරනවා. You can interfere if the minister is... ක්‍රියාත්මක කරනකොට ඔබතුමා මේ ආයුධාර්ශය මීට කලින් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. He has not permitted to be taken. He wants to keep his sequence of the speech, honorable member. You can take your time when the opposition is listed to speak, please. මම කියන්නේ ගරු නියෝජක කතානායකතුමනි ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුවේ මීට කලින් മന്ത്രിවරුන්ට වෙන වෙනම සල්ලි බෙදාගෙන තිබුණා. විමත් දෙකට. ඒක නිසා විපක්ෂ മന്ത്രിවරුන්ට අසාධාරණයක් වුණා. ඒක මාත් පිළිගන්න. අපිත් විපක්ෂිනුකට අපි උද්ඝෝෂණ කරන්නත් උනා. හැබැයි දැන් පහුගිය පාර්ලිමේන්තුවේ කාලේ ඉඳලා විමත් දෙකට මුදල් වල ප්‍රතිපාදන වෙන් කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා කරන්නේ. ඒක හොඳ එකක්. එතකොට එක නිර්ණායක පද්ධතියකට ඒක කරනවා. ඒකේ අපේ ආණ්ඩුව කිසිම වෙලාවක විපක්ෂ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් කළා නැහැ. ඒක මේ උතුරට වෙනම දුන්නා. ඒ වගේ බයිලා කියලා වැඩක් නැහැ. එහෙම දීලත් නැහැ. උතුරට දකුණට කියලා වෙනසක් කරන්නේ නැහැ. විපක්ෂ කියලා වෙනසක් කරන්නේ නැහැ. ඇත්ත ඒකයි. ඒක මීට කලින් ඒම තිබුණේ නැහැ. මීට කලින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඒක මොහොතක් දුන්නෙත් නැහැ. අපි කියන්නේ අදත් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා නැහැ. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සාකච්ඡා කරලා යෝජනා ටික දෙන්න පුළුවන්. මම ඇත්තටම කියලා තියෙනවා චතුරගලපති මන්තුමා මාතර මම එතුමාට කියලා තියෙනවා එතුමාගේ යෝජනා දෙන්න. අපේ අය දීලා තියෙනවා. අනිත් අයත් එහෙමයි. දීලා තියෙනවා. හරි. හම්බෙච්ච නැති අය ඉන්නවා නම් ඒක දිස්ත්‍රික් සම්බන්ධීකරණයකටම කතා කරන්න. මෙතන ඇවිල්ලා බොරුවට රටට පේන්න පළාත් පාලන ඡන්දෙ හින්දා ලකුණු දාගන්න කෑ ගහන්න නැතුව. Honorable Sunil Handunetti, you have 2 minutes of your allocated time. ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මම කියන්නේ මේගොල්ලොන්ට තියෙන මේ කුහකකම ඉරිසියාව වෙන මොකක්වත් නෙමෙයි. මේ රටේ දේශපාලනයේ මහ ජනතාව වෙනස් කර බව තාම මේගොල්ලෝ දන්නේ නැහැ. මේගොල්ලෝ හිතන්නේ මේගොල්ලෝගේ පැලැන්තියටයි පරම්පරාවටයි හොර ගුහාවල වලටයි මේවා බෙදලා දීලා තිබ්බා කියලා. ඒක එහෙම නැහැ. ඒක නිසා මම ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මමත් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මැදිහත් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන්ගේ ඇලෝසියස්ගේ බැඳුම් කර ගනුදෙනුවේ සියලුම කරුණු නැවත ගේන්න අධිකරණයට. ඒ සඳහා ජනාධිපති කොමිසම ආයි ක්‍රියාත්මක කරන්න හරියට ඒක ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ක්‍රියා කරොත් එහෙම ওই ටෙලිෆෝන් වල තියෙන ඒවා කතා කරපුවා බෙදාගත් ඒවා ඔක්කොම ඒවා එළිදරව් වෙනවා. ඒ වගේම තමයි ආයෝජකයෝ ඇවිල්ලා ඉන්නවා පගාව ගත් ඒවා බලපෑම් කරපුවා. අන්න ඒගොල්ලොන්ගේ මේ බලපෑම් කරපු දේවල් පිළිබඳව විවෘතව ඒ ආයෝජකයින්ට රටින් ගියපු අයට රට ඉන්න අයට විදේශ අයට දේශීය අයට එළියට ඇවිල්ලා කතා කරන්න පුළුවන් ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. මේ පාර්ලිමේන්තුවේ කියනවා. මේ රටේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය නැවත අකුලන්න දෙන්නේ නැහැ. මේ රටේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය අපි නැවත අකුලන්න දෙන්නේ නැහැ. ඒක ආරක්ෂා කරන්න තමයි මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. ඉතින් ඔබතුමාටත් ගරු කතානායකතුමාටත් ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා මේ තියෙන නිහතමානීත්වය වගේම මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන ආරක්ෂා කරනවට. විපක්ෂ මන්ත්‍රීවරුන්ට අපි කියන්නේ අපිත් එක්ක එකඟතාවයෙන් වැඩ කරමු. හැබැයි චණ්ඩිපාට් වලින් නෙමෙයි. හරි ඕගොල්ලෝගේ චණ්ඩිපාට් ඕගොල්ලෝගේ දේශපාලනයේ තියාගන්න පක්ෂ ඇතුලේ. තමන්ගේ පක්ෂ බේර ගන්නවත් බෑ. ඒවා සීසී කඩ පොල් මල පොලේ වගේ විසිරලා යනවා. පක්ෂ සභාපතිවරු අයින් වෙනවා. නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වෙනවා. ඒ ඔක්කොම තියෙද්දි මෙහි ඇවිල්ලා චණ්ඩිපාට් දානවා. රාමලිංගම් සහෝදරයා වෙලාවද? ඒ තියෙන්නේ අපේ නිහතමානීකම නිසා නම් ඒක වැරදි. ඒ නිසා අපි කියන්නේ ඊටාම් පැහැදිලිව ගරු සභාපතිතුමනි. ගරු සභාපතිතුමනි මම කියන්නේ
Honorable දැන් අද Minister. මේ පාර්ලිමේන්තුවේ අපි මේ පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරු ඇමතිවරු නාමක වෙන්න පුළුවන්. හැබැයි අපි හොරකම් කරන අය නෙමෙයි. අපි මේ රටේ මහ ජනතාවනේ නාස්ති කරන අය නෙමෙයි. අපි දේශපාලන බලපෑම් කළ නිලධාරීන්ව යට කරන අය නෙමෙයි. ඒකින්ද අද නිලධාරීන්ට ප්‍රමුඛත්වයේ තියෙන ඔවුන්ගේ දක්ෂතාවයෙන් වැඩ කරන්න. අපිට තියෙන විවේචන තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඉතින් අපි නැවතත් කියන්නේ ඒකයි. මේ පාර්ලිමේන්තුව මේ රටේ ජනතාවගේ. ඒක ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා ගරු සභාපතිතුමනි මම ඒ වගේම අවසාන වශයෙන් එක දෙයක් කියන්න ඕන. දැන් විශාල සද්දයක් යනවනේ මේ උත්සව කාලේ බඩු මිල වැඩි මේ රට ආණ්ඩුව මුකුත් කළා නැහැ කියලා. ඒක එහෙම නෙමෙයි. මම හැන්සාඩ් වාර්තාවට අතුල් ගන්න කියලා ඉල්ලා හිටරෝ මගේ ළඟ තියෙනවා භාණ්ඩ 39ක ලැයිස්තුවක්. මේ භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔක්කොම සීනි පහුගිය අවුරුද්ද මාර්තු මාස 24 ඉඳලා මේ මාර්තු වෙනකොට 145කින් අඩු වෙලා තියෙනවා. දුමුරු සීනි 145කින් අඩු වෙලා තියෙනවා. වෙළඳ පොලේ ඒ වගේම වියලි මිරිස් මිනිස්සු හුඟක් පරිහරණය කරන ඒවා රුපියල් 360කින් 130කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මුං ඇට 1195ට තිබිච්ච ඒවා දැන් 555කින් අඩු වෙලා 640යි කිලෝ එක 146කින් අඩු වෙලා තියෙනවා. කවුපි 1075ට තිබිච්ච එක 310කින් අඩු වෙලා දැන් 765යි කිලෝ එක 129කින් අඩු වෙලා තියෙනවා. භාණ්ඩ 39කින් ගරු සභාපතිතුමනි බහුතර භාණ්ඩ ප්‍රමාණයක මිල අඩුයි. අද ඒ විතර නෙවෙයි පඩි වැඩි වෙනවා. මේ අප්‍රේල් 10 වෙනකොට රජයේ සේවකින්ට පඩි වැඩි වෙනවා. ඒ පඩි වැඩි වෙන අයගේ ආදායම යන මිනිස්සු අතරට වියදම් කිරීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසා අද ඉදිකිරීම ශේෂ්ත්‍රයේ හැමදේම මේ විමද්දකත මුදල් ඉඳලා යන්නේ මහ ජනතාවගේ අතට. හොරු අතට යන්නේ නැහැ. කොමිස් ගහන අතට යන්නේ නැහැ. විදේශ ආයෝජක අතට යන්නේ නැහැ. මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැතුව රටේ ආර්ථිකය ආරක්ෂා කරලා ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා රටේ නිදහස ක්‍රියාත්මක කරලා අද රටේ ජනතාව සතුටෙන් ඉන්නවා. මේ පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න කුහක ටික දෙනා තාම ඉරිසියාවෙන් කෙඳිරි ගන්නවා. ඒක තමයි වෙනස. ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි මට අමතර කාලයක් ලබා දුන්නට. මම කියන්න කැමතියි ගරු කතානායකතුමා මම ඉන්න තැන මම දන්නවා කොහෙද ඉන්නේ කියලා. මම ඉන්න ගමන් වදකයන්ට උදව් කරන්න 20 වෙනි සංශෝධන කියන්න නැහැ. මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු මිනිස්සු පාර්ලිමේන්තු සම්ප්‍රදාය සුරකින්න හදනවා කියන එක ගැන අපි සියලු දෙනාම සන්තෝෂ වෙනවා. ඒක තමයි මට කියන්න දෙන්නේ. ඒ නිසා සාධාරණව බෙදා දෙන එක සෑම මන්ත්‍රීවරයෙකුටම අයිතියක් තියෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන්න. Honorable මම මරාගෙන වැරුන්නේ මෙච්චර. මේක කියන්නේ මේ මරාගෙන වැරුන්නේ. Okay. Honorable Sunil Hadunetti. සභාපතිතුමා මොහොතක් දෙන්න මට මේක කියන්නද ස්ථාවරණියෝ කිල්ලුවේ. දැන් මෙයා කිව්වේ කතාවෙන් පස්සේ පැහැදිලි කරනවා කියලා. මෙතනත් එන්නේ ඉරිසියාවනේ. මෙතන ඉතිහාසයේ Can we get on with the next speaker? Honorable Dr. P. Sat. මෙවැනි තවත් වීඩියෝ නැරඹීමට දැන්ම අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.